everyone gon' speak so while we up 3 a.m. කොහොමද මගේ යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. මම අද ඔයාලව අපේ ඉස්කෝලේට එක්කන් යන්නයි හදන්නේ. ඇත්තටම අපේ පාසල හරිම පුදුම පාසලක්. ඔයාලා බලන්නකෝ අපි කොච්චර සතුටින්ද ඉගෙන ගන්න කියලා. අපේ පාසල උදේ 9 සිට හවස 4 දක්වා පැවැත්වෙනවා. අපි පාසල් යන විට පොත් අරගෙන යන්නේ නැහැ. අපිට අවශ්‍ය හැමදේම අපිට පාසලෙන් ලබා දෙනවා. අපි ඉගෙන ගන්න විෂයන් තමයි ගණිතය, විද්‍යාව, කොරියානු භාෂාව, ඉංග්‍රීසි, ඉතිහාසය, සංගීතය, චිත්‍ර, ක්‍රීඩා, අශ්වයන් තැබීම, ඩ්‍රෝන් තාක්ෂණය, රොබෝ තාක්ෂණය මේ විෂයන් අපි පාසලේදී ඉගෙන ගන්නවා. මම ආසම රොබෝ තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණ පීරියඩ් එකටයි. ඒ වගේම අශ්වයන් පදින්න අපි යනවා. ඒක හරිම අපූර්ව අත්දැකීමක්. අශ්වයන් පදින්න පුරුදු කරන පීරියඩ් එකටත් අපි හරිම ආසයි. මම හොඳට අශ්වයන් පදිනවා කියලා ගුරුතුමිය මට කිව්වා. මම ලංකාවේදී කවදාවත් අශ්වයන් පැදලා නැහැ. මම මුලින් බය වුණා. පසුව මම එය හොඳින් පුහුණු වුණා. ඔයාලා බලන්නකෝ අපි අශ්වයන් පදිනවා කොහොමද කියලා. ඇත්තටම අපි පාසලේ ඉගෙන ගන්නේ හරිම සතුටින්. කොරියානු ගුරුවරු, කොරියානු ළමයි අපිට හරිම ආදරෙයි. අපේ පාසලේ වැඩිපුර කියලා දෙන්නේ බාහිර ක්‍රියාකාරකම්, විනය, පිළිසිඳුකම, වැඩිහිටියන්ට සැලකීම, ආචාර කිරීම වගේ දේවල් වලට තමයි මූලිකත්වය දෙන්නේ. දවල් කෑම අපිට පාසලෙන් ලබා දෙනවා. ඒ වගේම සවස් 3ට තේ වේලාවට අපිට ආස කරන කෑම ಜಾති ඕඩර් කරලා අපිට දෙනවා. කේක්, බර්ගර්,
අපි අපේ පාසලෙන් තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ මේක බලපු ඔයාලටත් හිතෙනව නේද මේක හරිම පුදුම ඉස්කෝලයක් කියලා? එහෙනම් යාළුවනේ අදට මම ගිහිල්ලා එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.